ඒ වචනේ අපි බලන්න ප්‍රථමයෙන්ම අපි මාතෘකාවක් ඔබට දෙන්න කැමති ස්වාමීන් වහන්සේව විශ්වාස කරන හිතුණුවන් සාගතයේදී ආත්මික සාසාරික ආශිර්වාද ලබා ගැනීම. උප්පත්ති 26 දෙකේ සිල්ලතුන දක්වා අපි බලනකොට දෙවියන් වහන්සේ ඊසාට කතා කරලා කිව්වා ඊසා ඔබ මා පෙන්නන දේශේ මේ දේශේම සිටින්න. ඔය පියාව ආබ්‍රාම්ව පෝෂණය කරලා සාගතයේදී එම නිසා ඔබගේ පියා සාගතයේදී ඔහුට මම උපකාර කළා. ඔබටත් මම සාගතයේදී මේ සාගතයේදී එන්නව සාගතයේදී මම ඔබට උපකාර කරනවා. එම නිසා මා කියන මේ දේශය ඔබ නැවතී සිටින්න. ඔබ යන්න එපා. ඔබ දන්නවද මේ මාන්ද සහෝදර සහෝදරිය ඊසා ඉපදෙන්නට ප්‍රථමයෙන්ම ආබ්‍රාම්ගේ කාලේදී ඊසාගේ තාත්තා තමයි ආබ්‍රාම්. දෙවියන් වහන්සේ ආබ්‍රාම්ව තෝරගෙන ආබ්‍රාම් ඒ කාලේදී ඒ සාගතයට මුණ දෙන අවස්ථාවේදී දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට යන්න දුන්නා මිස්රයට. ඊසාක් පුත්‍රයා ඔහු ඉපදිලා ඔහුව දෙවියන් වහන්සේ පාවිච්චි කරන කාලේදී සාගතයට මුණ දෙන අවස්ථාවේදී ඔහු මොනවද කරේ? ඔහු කින්න කළා තාත්තා ගියා දේශයට යන්න. නමුත් දෙවියන් වහන්සේ කිව්වා ඔබ යන්න එපා. මම ඔබට උපකාර කරනවා. තාත්තට උපකාර කළාසේම ඔබ මගේ හඬ ඇසුවොත් මම ඔබට ආශිර්වාද කරනවා. තාත්තට ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබ යන්න එපා මේ දේශෙ නින්නේ කියලා කිව්වා. ඒ සාගතේ දේශයේදී වපුරන්න පුළුවන් පසුබිමක් තිබුණේ නැහැ. මොකද වතුර නැහැ. ඔවුන්ට කැම බීම නැහැ. වපුරන්න බී නැහැ. එම නිසා දෙවියන් වහන්සේ කිව්වා ඔබ ඉන්න. නමුත් සුදුසු මොහොතේදී දෙවියන් වහන්සේ ධර්මයේ දුන්නා. දීලා දෙවියන් වහන්සේගේ හඬ ඇසපු නිසා උන්ීසා දෙවියන් වහන්සේ විශ්වාස කරමින් ඔහේ සාගත කාලේදී වපුරන්න පටන් ගත්තා. උපතිපතේ 26 ඊසා ඒ දේශේ බීජ වපුරා එම අවුරුද්දේම ඒකේ 100ක් අසන්න ලැබුණේ. ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළා. ඒ මාර්ගය බෝසත්ගේ පිතා බෝසත්වල වඩාම වාදනෝසේ බයිබලයේ පෙන්වු කරනවා දෙවියන් වහන්සේගේ හඬ ඇස්වලුනේ ඊසා අසපු නිසා දෙවියන් වහන්සේව විශ්වාස කළා. සාගතයේ අගේකම් හැන්දෙන අවස්ථාවේදී ඊසා බැලුවේ එකම දේ දෙවියන් වහන්සේ උපකාරය දෙවියන් වහන්සේගේ වචනයට විශ්වාසවන්තව ඔහුගේ අත්දැකීමකට ගොඩනගා ගත්තා. ආමෙන්. අපි සමාන අවස්ථාවකදී ඒ සාගතවලට මුහුණ දෙනකොට අපි සිතිවිලි අපි තීරණය කරගන්නවා. අපේ යෝජනාවල් අපි සිදු කරගන්නවා. පිළිස අපි මොනවද කරන්නේ? අපි මා කලින් කිව්වා අපි යනවා අපට උපකාරයක් ලබා ගන්න පුළුවන් ස්ථානයකට. මේ වචනය එළු කරන යේසය 55 අටතිය මාගේ යෝජනා නෙවෙයි. නුඹලාගේ මාර්ගය මාගේ මාර්ගය නෙවෙයි. ස්වාමීන් වහන්සේ කියනසේක. ඔබ සාගතයට මුහුණ දෙන අවස්ථාවකදී එවන්ත සහෝදර සහෝදරිය සාගතයක් කියන්නේ ආත්මික ප්‍රකාරයට මේ වර්තමාන කාලයේ ඔබගේ රැකියාව අයින් වෙන්න පුළුවන්. ඔබට ඉන්න තියෙන ආදායම අයින් වෙන්න පුළුවන්. ඔබට ලැබෙන්න තියෙන දේවල් දොරටු වැසෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ ඔබ යෝජනාවල් ඔබට මනසට යක්ෂය දාන්න පුළුවන්. ඊසාක් ඒ දේශේ බීජ වපුරා එම අවුරුද්දේම ඒකෙන් 100ක්
අස්වැන්න ලැබුවේය. ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. ඒ මනුෂ්‍යයා පෝසත් වී ඉතා පෝසත් වන තුරු වඩා වර්ධනූසේක. දෙවියන් වහන්සේ විශ්වාස කරපු නිසා දෙවියන් වහන්සේ ආශිර්වාදේ නිදහස් කළා ඒ අවුරුද්දෙම. දෙවියන් වහන්සේව විශ්වාස කරමින් ජීවත් වෙන මනුෂ්‍යයන්ට උන්වහන්සේ සාගතී කුසගින්න ඉන්න තියන්නේ නැහැ. ඒකයි දී වචනේ දාවිතුමා කිව්වේ කරුණ සිංහෝ හිඟ ඇතුව සාගින්න විදිති. නමුත් ස්වාමීන් වහන්සේ සොයන්නට කිසි යහපත් දෙයකින් ඉඟයක් නොවන්නේය. එමන්ත සහෝදර සහෝදරි මුදෑසන ඔබට මුණ පාන්න ඉදිරි අනාගතයේදී වර්තමාන කාලයේදී රැකියාවල් අයිමි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවට සාගතය වගේ ඔබට මුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරය නැති වෙන්න පුළුවන්. පාඩු වෙන්න පුළුවන්. දොරටු වැසෙන්න පුළුවන්. නමුත් දේ වචන නැමැති බීජේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන දේ වචන නැමැති බීජේ සභාවේ නැමැති කෙතේ ඔබ වපුරනකොට කොහොමද ඔබ වපුරන්න ඕන? යාඥාවෙන්, ප්‍රශංසාවෙන්, ස්තුති කිරීමෙන්, නමස්කාරයෙන් ඔබ වපුරනකොට ඒ වැපිරීම කරනකොටගෙන ඒ ඇදහිල්ල තුලින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල තිබෙන ඇදහිල්ල තුලින් ශුද්ධාත්මයන් වහන්සේ අසන්න කපා ගන්නට ස්වාමීන් වහන්සේ දෙනවා. ඊසාක් කීකරුණා දේවචන කියනවා ඊසාක් දේශේ බීජ වපුරලා එම අවුරුද්දේම අසන්න 100% ලබා ගත්තා. දේවචන කියනවා පිලිප්පි පොතේ අපි උන්වහන්සේ තුල ජීවත් වෙනවා නම් උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙනවා නම් උන්වහන්සේ කියනවා පිලිප්පි 4:19 කියනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල අපි ජීවත් වෙන්නේ ස්වාමී දෙවියන් වහන්සේ දුන්නා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචන තුලයි. අපි ඒ වචනේ නැමැති බීජය අපි වපුරනවා නම් අප තුල තියෙන කෙනෙකුට විතරයි වපුරන්න පුළුවන්. ඔබ තුල තිබෙන කෙනෙක් තුල විතරයි ඒක වපුරන්න පුළුවන්. ඒ වපුරන මනුෂ්‍යයා තුලට ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ පොරොන්දුව තමයි උන්වහන්සේගේ තේජසේ සම්පතක් තියෙනවා. ඒ තේජසේ සම්පතේ ප්‍රකාරයට අපගේ සියලුම හිඟකම් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරන්න බලවන්තව විශ්වාසවන්තව සිටිනවා. ආමෙන්. ජේසුස් වහන්සේ පොරොන්දුව තමයි උන්වහන්සේ මේ පොළවේ ජීවත් වෙලා ඉන්නකොට ශ්‍රාවකයන්ට උන්වහන්සේ දුන්නේ. උන්වහන්සේ කියනවා මැතෙව් 6:33 කියනවා පළමු කොට ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. අන් සියල්ල ඔබට දෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මේ අවුරුද්දේදී ඔබ සඵලවත් වෙන්න ආශිර්වාදේ භුක්ති විඳින්න ආශිර්වාදේ කපා ගන්න ස්වාමීන් වහන්සේගේ හදවතේ තියෙනවා ඒට ඔබට ආශිර්වාදේ නිදහස් කරන්න. එහෙමනම් ඔබ ස්වාමීන් වහන්සේ තුළ ආත්මීය සඵලවත් කරගන්න පළවෙනියෙන්ම ආත්මීය සඵලවත් වෙනකොට අපි කරන සියල්ලේදී සඵලවත් වෙනවා. ඊසාකේ ආත්මීය සඵලවත් කරගත්තා ඊසාක්. දේ වචනේ විශ්වාස කරලා ඔහු ආත්මීය සඵලවත් කරගත්තු නිසා ඔහු උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් වපුරන්න පටන් ගත්තා. අද අපි මේ වර්තමාන කාලේ කිතුමුන් ඔබ මම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුලින් ශුද්ධාත්මයන් වහන්සේ අද අපිට දේ වචනේ දීලා තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන්නේ දේ වචනේ මිදි බීජ අරගෙන යාඥාන් වපුරන්න. ඔබගේ සෑම අගයකකමට උන්වහන්සේ තේජසේ සම්පතේ පිකාට උන්වහන්සේ ආශිර්වාද කරන්නට විශ්වාසවන්තව බල සම්පන්න උන්වහන්සේ සිටිනවා. එම නිසා දේව රාජ්‍ය